හරි මේ 7 වෙනි නෑ 6 වෙනි මාසේ 7 වෙනිදා ජූන් 7 තියෙන්නේ මම මේ පිල්ලොත් වැවේ රක්ෂිතනේ බන්ට් එකේ ඉන්නේ මේ පැටි කඩන් වැටිච්ච ගහක් අපි කපලා අයින් කරපු එක මේ තියෙන්නේ අද දවසේ රක්ෂිතය පේන්න තියෙන විදිහ මේ හෙට ශ්‍රමදානයක් ක්ලීන් ශ්‍රී ලංකා එක යටත් කරලා දාගන්න තියෙන ප්‍රොජෙක්ට් එක වෙන්න ඉස්සරින්ද දවසේ තිබුණ විදිය ගහක් කඩන් වැටිච්ච එක ඉතින් තැමරින් ට්‍රී හෝටලේ පිටිපස්සේ ආයෙම හරි මේ පොල් පැල ඇත්තටම අපේ තාත්තා හිටවපු ඉසල් පැල මොනවද මේ එතන තියෙනවා මේ හලෝ කොහමද බඩි එතන තියෙනවා මේ අනෝදා ගහක් හිටවලා මේ ඉඟුරු මේ සකහ අන්නාසි මේ තියෙන්නේ මේ අපේ ගෙදර බෝඩින් ලයින් එක කෙනෙක්ගේ මෑ වගාව මේ පරණ අය අපේ පරණ අල වර්ග ඒ තාත්තගේ වැඩමේ පුල් පැල කොස් පැල උණ පඳුරු මේ අපේ ඇත්තටම මේ ගෙදර බෝඩින් වෙලා ඉන්න ධනුෂ්ක කියලා ඩයල් එකගේ වගාව තක්කාලි පැල වගේක් තියෙනවා මිරිස් පැල වගේක් තියෙනවා මිරිස් එහෙම හැදිලා තියෙනවා මේ ලස්සනට මුල් පැල කොට මෙතන නම් අතර සුද්ධ කරලා තියෙනවා පොල් පැලයක් තියෙනවා මේ තියෙන්නේ වැව පිල්ලොත්ත වැව 7 වෙනිදා අර තියෙන මහා පාර ලස්සනට පේනවා පාර වාහන යනවා ඈතින් අර බෝට්ටු දෙක අපි ගෙනලා දාපු බෝට්ටු දෙක එතන පේන්න තියෙනවා තැමරින් ට්‍රී එකේ ස්ටාෆ් ක්වාටර්ස් මේ හෙට දවසේ හවස් වෙද්දී අනිද්දා උදේ වෙද්දී අපිට බලා ගන්න පුළුවන් මේකේ තත්ත්වය කොහොමද කියලා මේක අර තමයි අයින් කරන්න තියෙන පස් එතකොට හෙට දවසේ conflict of interest ආණ්ඩුවේ මොනවාද තියෙන්නේ මේක සුද්ධ කරන්න වැව සුද්ධ කරන්න ගස් ටික කපලා දාලා හැබැයි අපේ NPP එකට සපෝට් කරන තරුණ කැල ගෙවුමනාව මේක ගොඩ කරලා පිට්ටනියක් කරන්න හෙට දවසේ ඒ අනීතික ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. තව කොස් පැලයක් තියෙනවා.